හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මේ මගේ පළවෙනි vlog එක. මම ඔයාලට මුලින්ම අරගෙන එන්නේ හිතුවේ cooking vlog එකක්. අද මම දවල්ට මොනවද උයාගන්නේ කියලා බලමු. මුලින්ම පරිප්පු ටිකක් පෙඟෙන්න දාන්න. පෙඟෙන්න දාලා මේ හොඳට හොදගෙන තමයි මම අරගෙන තියෙන්නේ. ඒකට ලුණු ටිකක්, අවු මිරිස් ටිකක්, කරපිංචා ටිකක්, ඒ වගේම තුන පහ මිරිස් කුඩු, කහ කුඩු, ලුණු මේ විදිහට එකතු කර ගන්නවා. මම මේක මුලින්ම දිය කිරි ටිකක් දාලා තමයි ලිපේ තියාගන්නේ. මිටි කිරි ටිකක් ඊට පස්සේ දාගන්නවා. මම මේක වතුරෙන් හදන්නේ නැහැ මොකද මම මේක ටෙම්පරාදු කරන්නේ නැති නිසා. මෙන්න මේ විදිහට තමයි දිය කිරිම තැඹුණාට පස්සේ මම දැන් මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. දැන් මෙහෙම ටික වෙලාවක් තියලා ලිපෙන් බා ගන්නවා. පරිප්පු ගණන් හදලා ඉවරයි. ඊළඟට මම මොකක්ද හදාගන්නේ කියලා බලමු. මේ එකතු කරේ කොස්සට. මම කලින් දවසේ වරක වගේක් හම්බෙලා වරක කෑවා. ඒකේ කොස්සට තමයි මම එකතු කරගත්තේ. කොස්සට රතුවල මාළුවක් තමයි හදන්නේ. රතුවල ටිකක් එකතු කරගත්තා. කරපිංචා, අමු මිරිස්, ලුණු ටිකක් දාගන්න. ලුණු කුඩු, මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු. මේ විදිහට එකතු කරගෙන මේකටත් මම දිය කිරි ටිකක් එකතු කරගෙන මුලින්ම කොස්සට තැම්බෙන්න ඕන නිසා ලිපේ තියාගන්නවා. දැන් තැම්බිලා තියෙන්නේ කොස්සටත් හොඳ ගානකට තැම්බිලා. දැන් මම මේ වෙලාවේදී මේකට මිටි කිරි ටික එකතු කරගන්නවා. දැන් මම හදාගන්න යන්නේ බටු සම්බෝලයක්. බටු ටික මුලින්ම බද ගන්න ඕනේ. මම මේකට කහ ලුණු දාලා හොඳට අත ගාගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අනිවාර්යෙන් මේක හොඳට නිල් ගන්න ඕනේ. මේකේ තියෙන වතුර ඔක්කොම ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි තෙලේ බදගන්නේ. මෙන්න මම රන්වන් පාට වෙනකම් බදගත්ත බඩු වලට දැන් එකතු කරගන්නවා ලුණු, අවු මිරිස් සහ දහි. ලුණු මම එකතු කරගන්නේ නැහැ මොකද මේක මම කලින් මේකට ලුණු එකතු කරගත්ත නිසා ලුණු හොඳටම ඇති. මෙන්න මේ විදිහට තමයි අද මම දවල් කෑම එක හදාගත්තේ. කියන්න අමතක වුණානේ මාළු කෑලි දෙකකුත් බැදගත්තා. මම ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ අයිස්ක්‍රීම් ටිකකුත් කන්න